ලස්සන ලොකේෂන් එක තමයි අපේ ඉන්න තැන තිබ්බේ. ඒතෙන්ට ඇලදොල පාස් කරගෙන යන කට්ටිය වැටියට තමයි ගියේ. මේ යනකොට නම් අවුලක් නැහැ. යනකොට තමයි සීන් එක තිබ්බේ. දැන් අපි කට්ටිය යනවා. ඉතින් සතියේ පැහැදිලා කට්ටිය රාෆ්ටිං වලට කලින් එතනට සීන් එක ආතල්ලා ගන්න යන්නේ. මාත් හිමිට මම ගාලාට ඉස්සනවා. ඒකට එක්ක ඉතින් පරිස්සමෙන් යන්න ඕනේ. දැන් පේනවා. මම තමයි ඉතින් ආතල්ලක පටන් ගන්න යන්නේ. ඊට පස්සේ අපි ගිහිල්ලා කට්ටිය කීවා හෙල්මට් ජැකට් දාගන්න කියලා. කට්ටිය ගැලපෙන ඔක්කොම දාගත්තා. තඩියක් නම් ඩබල් එක්සල් මම හිතන්නේ මේ කඩා ගන්නවා. දැන් කට්ටියගේ අදහස් විමසනවා. Just right. Whisper your name in the rush of the breeze. Love like an ocean rippling with ease. Heartbeats sink into this melody. You and I forever. Wild and free. ඊට පස්සේ අපි කට්ටියම දැන් යන්න තමයි ලෑස්ති වෙන්නේ. අපේ ගයිඩ් ආවා. මල්ලිත් එක්ක අපි සෙට් කළා. එයා අපිට කිව්වා මෙන්න වීඩියෝ කරනකොට නම් මේ කට්ටිය ගෲප් එකක් අපිට දුන්නා. එහෙම ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ අපි සෙට් එක යනවා. දැන් රාෆ්ටිං කරන උඩහට යන්න ඕනේ. දැන් බෝට්ටුවත් අපි වහලේ උඩ තියෙන්නේ. සෙට් එක දැන් ආතල්ලගේ උඩට යනගමන් ඉන්නේ. කට්ටිය නම් සමවැදිලා ඉන්නේ ආතල්ලගේ. hina ඊගෙන යන්නේ. මරම් බඩ ඉන්නේ කියලා. ඔන්න එක කෙනෙක් ස්පයිඩ් ගත්ත ගානට ගැම්මට කට්ටියම කට්ටිය බය නැහැ වගේ පෙන්නුවට බයයි. අම්බෝ තඩියක් දැස්සා. අපි බලන්න පල්ලට. ඔතන යනකොට මම පොඩ්ඩක් ලිස්සනවා ගණන් ගන්න එපා. අපි ඔක රිකට් කරලා ගත්තේ ආපහු. ඔන්න ඉතින් ඇක්ටිවිටීස් ටික තියෙනවා. ඉතින් ජම්පින් කරන ඒවා ඔක්කොම ටික තියෙනවා. පොඩි ආතල් ටිකක් තියෙන. ඉතින් කට්ටියෙන් පැනලා යන ඒවා. ඇත්තට මේ කට්ටිය පොඩක් ඇඩ්වයිස් දෙනවා මෙන්න මෙහෙම පයින්ද. ඔය කට්ටිය රෝප් එක අල්ලන්න ඕනේ කොහොමද, සේෆ්ටි එක කොහොමද ගන්නේ මේ ඔක්කොම කියලා දෙනවා. ඇත්තටම සුපිරි ආතල්යක් ගන්න තියෙන්නේ. අපිට හිතා ගන්නවත් බැරි තරම් කියන්නේ ඇක්ටිවිටීස් ගොඩක් කරා. මේ ඔතන ජම්ප් ඩීප් එක මම හිතන්නේ අඩි 40යි. පැටිලිස් ටික විතරයි දැන් මේ කට්ටිය දැන් මම වීඩියෝ එක දික් වෙන හින්දා ඇත්තටම සුපිරි ආතල්ලා ගන්න බුත් කට්ටිය අපි සෙට් එක කට්ටිය ලෑස්ති වෙන ඊළඟට ඊපස්සේ ඇක්ටිවිටීස් ටික ඔක්කොම ඉවරලා පටන් ගත්තා. රාෆ්ටිං යන්න අපි බෝට් දෙකක් ගත්තා. එකක 4යි අනිත් එකේ 6 දෙනයි. අපි සෙට් එක අපිට සුපිරි ආතල්ලයක් දුන්නා. බෝට් පෙරලිලා ඊට පස්සේ සැඩරල මත ඔක්කොම ගිහලා මේ විදිහට තමයි ඉවර